අනේ සූචිවා මට නිකමටක් කිව්වේ නෑනේ. ඕගොල්ලන්ගේ සීයා කලින් අයම පුරුෂයෙක් වෙලා හිටියා කියලා. ආව් ඉස්සර යා හරි විදිහේ කොන්ක්‍රීට් සෙට් එකනේ උස්සලා තියෙන ඒ කාලේ. මේ පොතේ ලියලා තියෙනවා අයෝමේ පුරුෂයෙක් වෙන්න ඕන නම් උණු උණුවේ අලුව හදලා කන්න ඕන කියලා. අලුව හදන විදියක් මේකේ තියෙන හැබැයි හින්දියෙන් තියෙන්නේ. අපි අන්සූටියෝ ඔය ඇඟ හදාගන්න කැමති අයට මේ අලුව හදලා විකුණගත්තොත් එහෙම අපිට ලක්ෂපතියෝ වෙන්න පුළුවන්. අනේ මේ මාතියෝ අයෝමේ පුරුෂයන්ට අලුව හදන්න කලින් නිකන් අලුව ටිකක් හදන්න පුරුදු වෙලා හිටින නරකද නිකන් මේ. නිකන් අලුව හදන්නේ මොකටද? අපි මේ අලුවම හදලා පටන් ගමු. ඉස්සෙල්ලා ඔයාටම බැරිය මේ අලුව කාලා ශක්තිය ගන්න. බලන්නකෝ මේ වාගේ අතපය වල හැටි පාංකඩ කෑලි වාගේ. එක්කල මේක වෙනස. මේකට කැරටුත් දානවා අලුව උඩට. සූටියෝ රෙඩි වෙන්නකෝ. ඉස්පුරුත් දෙනකම් මේ අලුව ටික කාලා දාන්න. කන්න බඩ උල් වෙන්න කන්න. මෙච්චර ගොඩක් කොහොමද අනේ මෙච්චර ගොඩක් අපිට තනියම කන්නේ වා හිතන්නේ. එන්නත් එක්ක මේකේ කන්න දෙයක් නෑ. මම මේක හැදුවා ඔයාලට තනියම කන්න. කන්නකෝ. අට නියමටම හදලා තියෙනවා ඈ. නියමයි. මේක ලියලා තියෙන්නේ අලුව කනවා නම් එක හැන්දක් විතරක් කන්න කියලා නේ. අයියෝ. මේක මොකට වෙන්නේ යන්නේ? අලුව ගොඩක් කෑව හින්දා දැන් ඔයාලට ගොඩක් ශක්තියයි නරකද? වැඩිපුර අලුව කෑවිට හිංසාකාරී තත්ත්වයට පත් වෙනු ඇත. මේ මාතියෝ මොකද්ද මේකේ තේරුම හැබැයිට මේ? හිංසක නේද? හරි මට තේරෙන විදියට නම් හිංසාකාරී තත්ත්වය කියන්නේ නිකන් පොඩි බොඩි බිල්ඩර් කෙනෙක් වගේ වෙනවා කියන එකනේ. මාතියෝ ඔයා මට අලුව කෑවා නේද? අනේ මට මොනවත් වෙන්නේ එකක් නෑ නේද කියන්නකෝ. මොකුත් වෙන්නේ නෑ සූටියෝ. ඔයාට මොකුත් වෙන්නේ නෑ. දැන් පොඩ්ඩක් ඇවිල්ලා ඇලවෙලා ඉන්න. Hey, නැගිටිනවා. කනවා බොනවා විතරයි. නැගිටිනවා කිව්වම අහලා. කවුද ඔය? මම තමයි ෂූටින් නම් වූ අයෝමේ පුරුෂයා. මතක නැද්ද? ඔහෙ මට එපා කියද්දි අලුව කැව්වා. දැන් පේනවනේ. ඊවයින් ෂූටියෝ ඔයා සුපර්මෑන් වගේ අයෝමේ පුරුෂයෙක් වෙලා. බලන්නකෝ ඇඟ. යන්කෝ. අද ඉඳලා ඔයාට හිතන්නේවත් නැති ලොකු වැඩ කරන්න පුළුවන්. මං වැඩ කරා හොද තෝම ඇති. දැන් ඉතින් මම කියන්නම් කරන්න ඕන දේ. ඔහෙ කරන එකයි ඇත්තේ. මෙච්චර කාර්යයක් ඔහෙගේ කීම වලට රැවටිලා මම නිකන් මොකෙද්ද වගේ වැඩ කර හිටියේ. ඉවසුවා ඇති. ඉස්සලා ගහනවා නිකන් ගෙම්බෙක් ගහුවා වගේ පොළවේ. තේරුණාද? මේ මොනවද ෂූටියෝ මේ ඔයා දොඩවන්නේ? අද වෙනකම් මේ සේරම වැඩපොළ කරේ ඔයානේ. එකපාරක් කිව්වම අහන්නේ නෑ වාගේ. හරි. මේ කරුණා කරලා ගිහලා මගේ රෙදි ටික හොදලා දානවා. තේරුණාද? නැත්තම් කන්ට දෙන්නේ ඈ. මට පේන්නේ ෂූටියෝ ඇත්තටම හිංසක තත්ත්වයට පත් වෙලාද කොහෙද? ෂූටියෝ ඔයාට බෑ මට මේ විදිහට අර දෙන්න. තේරුණාද? මේ රෙදි ටික අතට ගන්නවා. අරගෙන ගිහලා හොදලා ආපහු ගේනවා. හොදන්නෙම නෑ. හොදන්නේ දෙන්නේ. එනම් බලනවා එළව පොයි. Hey, ඔය කවුද කියනවද? මූණේ හැඩහුරුව ටික පුරුදුයි වගේ. ඒත් ඇඟත් එක්ක මැච් වෙන්නේ නෑනේ. මම තමයි ෂූටින් කියන අයෝමේ පුරුෂයා. ෂූටින් අයෝම පුරුෂයා? ඔහේ කවද්ද අයෝම පුරුෂයෙක් උනේ? ෂූටින් අයෝම පුරුෂයා. මොකද මට hina වෙන්නේ? මාව විහිළුව කොට ගත්තද? මගේ හැටි දන්නේ හරිද? විහිළුවට අරගෙන අන්තිමට දන්නවනේ. විහිළුකාරයෝ තමයි පස්සේ චන්දි වෙන්නේ. ඔහේ ඇඟක් හදාගත්තා කියලා ඉතින් මෙතන අයෝම පුරුෂයෙක් වෙන්නේ නෑ. ගහනවා ගහිල්ලා කොහොමද දන්නවද? ආයේ අයෝම පුරුෂයෙක් ගැන කියන්නේවත් නැති වෙන්න. ඒ කියන්නේ මට අයෝමේ පුරුෂයෙක් වෙන්න බෑ කියන එකනේ. එහෙනම් බලා ගන්න. ඔයා මෙතන මොකද කරන්නේ
මාටියෝ සූටිය මාව මෙහෙට එව්වා. පිටි ටික හොදන් එන්න කිව්වා. නැත්තම් හොඳටම ගහනවා කිව්වා. අනේ එයා මාවත් ඉතින් උදීම මෙතෙන්ට එව්වානේ. ඉන්ස්පෙක්ටර් මහත්තයාට කෝල් එකක් ගන්නකෝ ඉක්මනට. ඉන්ස්පෙක්ටර් මහත්තයා සූටිය අයෝමේ පුරුෂයෙක් වෙලා. අනේ කේමුරලානි මට හොඳ තේ එකක් දානවා. කිරි තේ එක. සමෝසා ලොරියක් විතර හදනවා. මට කන්න ඕන. අනේ ඉස්සලා කියන්නකෝ යා මට කවුද කියලා. උඩින් බැලුම දැක්කම හිතෙන්නේ ෂූටින් කියලා. යටින් කවුද කියන්නකෝ. උඩින් බැලුවත් යටින් බැලුවත් මම තමයි ෂූටින් මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? සිංහලෙන් කිව්වේ සමෝසා ටිකක් ගේනවා. ආ වෙන්න. ෂූටියෝ තව කොච්චර කියලා කනවද මීට වඩා නම් අමාරුයි සල්ලි එහෙම දෙනවනේ. මෙච්චර කාලයක් යාළුවෝ විදියට ආශ්‍රය කළා ලැජ්ජ නැතුව අපේ ශල්ලිල්ලන්ට තියනවද? අනේ ඉතල සල්ලි දෙනවා නැත්නම් මම සමෝසා දෙන්නේ. ඒ ෂූටින් ඕක නවත්තනවා. ඔය මුළු නගරෙම කට්ටියට කරදර කරනවා කියලා මට කම්ප්ලේන්ට් ඇවිල්ලා තියෙනවා. ඔය මේ මොහොතේ මත්ත දැන් කොට ගන්න කියලා මම තීරණය කෙරුවා. හැල්ලෙන්න ලෑස්ති වෙන්න එපා. හතර වටේම ඔයව වට කරලා තියෙන්නේ. දගලන්න ලෑස්ති වුණොත් අඩු කඩනවා. මේ ලකීගේ බෙර් එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. ඒක තේරෙනවනේ. ඒක අහලා දෙතිනේ. පොලිස් පාට්නේ. මම කැම්පස් පොලිස් කියලා හිතුවද? ඉන්න පාට් දාන්න බා. අයියා අස්කරේ තරු කෙට ගානි අම්මා හයි මාටියෝ මේ සූටියට මොකද සිද්ධ වෙලා තියෙන්නේ අනේ කරුණා කරලා මොන හරි කරනවකෝ මොනවා කියලා කරන්නද ඉන්ස්පෙක්ටර් මහත්තයා ඉස්පත මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මහාචාර්යතුමයි ග්‍රාමසේවක මහත්තයාත් මගේ එනවා ඇති. ආවට පස්සේ කල්පනා කරමු. මඩයි කොලා වෙල්කම් මහාචාර්යතුමා. අයියෝ මාජියෝ මගේ අතිශාර මිත්‍රෝ අද මේ ෂූටියට මොන යකාව හිතද? මේ සූටිය අලුව කාලා අයෝමේ පුරුෂයෙක් වුණා. අනේ මහාචාර්යතුමායි මංගල මොන හරි කරන්නකෝ. එහෙනම් ඔය පුතේ අනිවාර්යයෙන් මේකත් දීවිලා ඇති. ෂූටියව කොහොමද ආයේ යටතට පත් කරගන්නේ කියලා. මාජියෝ මගේ අතිශාර මිත්‍රෝ කොහොම හරි කරලා ඔය පුත ෂූටියගෙන් හොරකම් කරන්න ඕනේ. එහෙමනම් ඉතින් දැන් කච්චියම එකතු වෙලා පහලට යන්න. ෂූටියව යටතට පත් කරන්න පුළුවන් විදිය තමයි මේ ලියවිලා තියෙන්නේ. එහෙම කළොත් අනිවාර්යයෙන් ෂූටිය යටතට පත් වෙනවා. ඔන්න ගන්න ඔපිනියන් කිව්වලු මට ආව টොප් අයිඩියා එකක්. බොක්සර් අයියා අපි ඔක්කොටම වඩා ශක්තිය තියෙන්නේ ඔයාටනේ. ඔයා ගිහලා සූටියත් එක්ක ගහගන්න. හරිද? අනේ මම ගහන්න ඕනද මං විතරක් ගහන්නේ මොකටද ඔයා ඉතින් එයාගේ යාළුවනේ ඒත් ඉතින් මගේ යාළුවට මං හිත හදාගෙන කොහොමද ගහන්නේ? මගේ මේ අත් දෙකෙන් නේ අලුව හදලා යාට මං කැව්වේ. මේක තමයි ඉතින් එක මිද්ද ෂූටිය හොඳ කරගන්න. හැබැයි මාජියෝ එකක් කියන්නම් අඬන්න නම් එපා මෙච්චර හොටු පෙරාගෙන තේරුණාද? ඒත් බොක්සර් අයියා මං කොහොමද යාගේ ළඟටවත් යන්නේ? සූටිය හොදටම ගහයි මට අල්ලගෙන. ඒක ඉතින් බය වෙන්න දෙයක් නෑනේ. අපි ඔකට పూర్ව සූදානම්කින් ගියාම ඉවරයිනේ තේරුණාද? අනේ මාටියෝ මගේ සමෝසා කාලා ඔයා ගොඩක් අයට හොඳ පාඩම් උගන්වලා තියෙනවනේ. ඔයාට තමයි මේ වැඩේ හොඳටම කරන්න පුළුවන්. මහාචාර්යතුමා වෙලුම් පටියේ ඔය ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්න. සූටිය නැතුව හොදට බැඳි. ඔය මගේ ඇඳුම් ටික හේදුවද? ඇඳුම්ද? තාම නෑනේ. එහෙනම් අනේ සූටිය මං කියන එක පොඩ්ඩක් අහනවකෝ. කෑම හදලාද ඉන්නේ? කෑම නෑනේ. එහෙම. එහෙනම් දැන් සූටිය හොදට බැඳි. මම මේ හැම දෙයක්ම කරේවා හොද කරන්න කියලා හිතාගෙන. මේ ශරීරෙන් මං එක කරනවා. අනේ සූටිය හරියන්නේ. මඩුවට ගහන්න බෑ. ඒත් මම වාට මේ විදිහට කරදර කරනවා. ඉක්මනට හරියන්නකෝ. මේක මේ විතරයි මට තියෙන්නේ. මට යඩට කියනවා දෙන්නකෝ. හරියන්නකෝ. හොඳ වෙන්නකෝ. අනේ පාජු නවත්තන්න. හොඳටම ඇති නවත්තන්න මට සනීපයි. අනේ මම කුටි කවන්න එපා. තව කුටි කවන්න එපා. ඔයා වැඩේ කළා එල්ල කොල්ලිකා මං ඉඳ ඔයගොල්ලෝ ගොඩාක් කරදර වෙලා තියෙනවා. අනේ සෝරි very sorry. නෑ සූටියෝ. මේ හැම දෙයක්ම උනේ මේ පොතින්ද නේද? මට ඕක දෙන්න. ඉතිහාසයේ නරක තැන් අපි කියලා දාන්න ඕනේ.
ඕක ඉතින් අපිට හැමදාම වෙන එකනේ ෂූටියෝ අහක යන නයි අරගෙන ඇනුම් වශී දා ගන්න ඕනේ.